බොහොම සතුටු දවසක්. අද වෙඩින් වෙන්ඩර්ස්ලාගේ අවුරුදු උත්සවය. ඒ කියන්නේ මේක අපේ අවුරුදු උත්සවය. ඔයාලා මොනවද කරන්නේ? වෙඩින් මොනවද වෙන්ඩර්ස් මොනවද? ඔයාගේ සයිස් එක හැටියට මදි. ඇති හොඳයි. ඒක ලබා ගන්න. ඒක ඔයා වෙනස් වෙලා හරි රවුල කොපලක මොකක්ද? tahu. Apa mula? Langkar, mula langkar. Oh. Ina ela inda ප්‍රශ්න දෙපඩ කවන්න. Right විබන්. What is it? උඹට අමුතුන් කියන්න ඕනේ. දැන් තියෙන්නේ කොස්ටපොර. Ladies day. ඒකත් ලොකු ප්‍රමාණයේ බියුටිෂියන්ලා මෙතන රැස් වෙලා ඉන්නවා. ඇත්තටම උදේ ඉඳලම කිසිම කම්මැලිකමක් දැනුන්නේ නැහැ. කබ්බාදින්න යනවා. කබ්බාදින්න ඒක තමයි කට්ටිය එනකම් බලන් ඉන්නවා. ඊළඟට ඔයා බරිස් කරේ. ඒක වේට් එකක් ගහලා ඉන්න. ඔයා වැඩ ඔයා වැඩක් නැහැ නේද? රූසෙයිනකෝ ඔව් මේ මිනිස්සු මේ සාය මොන සංවිධායක මණ්ඩලයක කරන්න ඕනේ නා. පැණි බඹරේ. හරි අපි බලමු. පැණි බඹරේ ඉන්න සෙට් එක. ඒගොල්ලෝ ටක් ගන්න නැත්නම් එක්කිනාගේ කරන්නේ. Please travel Sadara Anugrah. ඔයාලා දැන් රංගන ගෑගේ ආවේ කවුද ආවේ? මට මාව මතකද? නෑ නේ. ඔයා විතරද ආවේ? ආවේ ටික පෙන්නන්න. පැණි බඹරේ. කාලයකට පස්සේ මොන ගැහිම සුබම සුබාල කවුරුත්ක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයතනයට ඔබට අර සභාපතිතුමා නැත්නම් පැණි බඹරෙන්ට කලින් මූණ පෙන්නවා. දැන් පැණි බඹරේ තියෙන්නේ පැණි බඹරේ අපි බලමු. මොකද පැණි බඹරේ ඉන්න හෙන පේලි 7ක් ඉන්නවා පේලි 7ක්. ඒකෙත් ඉන්නවා හෙන සෙට් එකක්. 15ක් විතර ඉන්න එකද? අපි බලමු කොහොමද පැණි බඹරේ. අපේ වෝටර් සෙට් එකේ මල්ලිලා ඉන්නවා ඒගොල්ලන් අතර කරයි. මේ පැත්තේ 1යි 2යි 3යි macam foto video.
එයා ගෙලින්ම අපේ ඇඟට එන්නේ. හරි හරි. අපිට කියන්නේ ළමයි ෆෝන් නම්බර් එකයි කියලා. ඔයා දාගෙන ආවේ රත්තරන් බලන්න. අපි ගෙදරින් කට්ටිය ඉන්නවනේ. ලබා ගන්න. ඒක මොකක්ද? ඔයා වෙනස් වෙලා හරි රවුල මොකද්ද? වෙනසක් කරා. අවුල් කියන්නේ හැමදාම කියන්න පුළුවන් නෑ නේ. වෙනස් වෙන්නේ. සැගුරු රට හොයලා. ජයග්‍රහණය ඔයාලා මොනවද කරන්නේ? වෙඩින් මොනවද වෙන්ඩස් මොනවද? ඔයාලා මොනවද වෙඩින් වල මොනවද කරන්නේ? මොඩලින් වාස් මොඩලින්. travel කිරීමේ අවස්ථාවක් මැනේජර්ට වීසා ලැබෙනවා. Welcome to Shamir Vlogs. ඔන්න මම අද ඇවිල්ලා ඉන්නවා වෙඩින් වෙන්ඩර්ස් අවුරුදු 20ට. මේ දවස්වල අවුරුදු 20 තව දිගටම. ඉතින් මේ අවුරුදු 27කට වැඩි ගියා. අද තියෙන්නේ වෙඩින් වෙන්ඩර්ස් ලගේ කියන්නේ වෙඩින් වලට සම්බන්ධ අයගේ අවුරුදු 20 තියෙන්නේ දැන් තරග පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ කේක් හදන කට්ටිය, වෙඩින් කේක් හදන කට්ටිය, බ්‍රයිඩල් ඩ්‍රෙසින්, සැලෝන්, මේකප් ආටිස්ලා, එතකොට තව කවුද? ෆොටෝග්‍රැෆර්ස්ලා අපි වගේ වීඩියෝග්‍රැෆර්ස්ලා ඒ හැමෝටම තමයි ඔයගලන්ට පේන ඇති පිටිපස්සේ ඒ කට්ටිය වෙනින් තමයි අද අවුරුදු 20 තියෙන්නේ. මම යනකොට පොඩ්ඩක් වරක් වුණා කනමුට්ටු විතරයි බිඳලා තිබ්බේ. අවුරුදු ක්‍රීඩා වලින් දැන් යන්නේ තොප්පිය මාරු කිරීමේ මොකක්ද අර මියුසිකල් තියන්න බෑනේ කට්ටිය ගොඩක් ඉන්නවා 100කට වැඩි ඉන්නේ ඒක නිසා මේ තොප්පිය මාරු කරන්නේ අපි ගිහිල්ලා බලමු එන සමීර් ව්ලොග්ස් YouTube channel එක දැන්ම subscribe කරන්න මේ සමහරු තොප්පිය දාන්නේ උඩින් පාවෙනවා වගේ පේනවා තොප්පිය ඔළුවට වැටෙන්න ඕනේ ආ. එහා පැත්තෙන් වටයක් ගිහිල්ලා ඉන්නේ වටයක්. ඔළුවට දාන්න පා කරන්න දෙන්න එපා. රයිට්. අතල්ලගෙන අවුට් උනාද? මගේ දිනේ. හරිද? අන්නඩිය වගේ. මොඩලින් කරන්නේ සත්‍ය හේරොත්
මෙතන තියෙනවා 3 travels එකකින් තියෙනවා සංගුණ රට හොයන්න. මම රට කිව්වා බලමු. හම්බුනොත් හොඳයි. මගේ නම ප්‍රියාශි හේරත් සැලොන් හෙයාපෝට් බියුටි ස්ටුඩියෝ කියන මගේ සැලොන් එක කඩවතෙන් වැලිසර අද ඉතින් වෙඩින් වෙන්ඩර්ස් ලගේ මේ වැඩේට මමත් සහභාගී වුණා. ඇත්තටම ලොකු ක්‍රවුඩ් එකක් වගේම අපි ගොඩාක් එන්ජොයි කරා මේ වෙලාවේ. තවත් ගොඩක් තරඟ තියෙනවා. ඇත්තටම ලොකු වාසනාවක් කියලා හිතෙනවා මේ වගේ තරඟකට සහභාගී වීම ගැන. ස්තුතියි. සුබ දවසක්. මම සුරංගි අත්තනායක බියුටි සලෝන් and academy නිගම්බ. ඉතින් වෙඩින් වෙන්ඩර්ස්ලාගේ අවුරුදු උත්සවයට මම මේ දෙවෙනි වතාවට තමයි සම්බන්ධ වුණේ. ඉතින් හරිම හොඳයි. ඉතින් ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන අපිට මේ වගේ දෙයක් අවුරුද්දකට සැරයක් මේ විදිහට තියෙන එක අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙන හොඳ සහයෝගයකුත් ලබා දෙන්න. ඉතින් හැමෝටම සුබ පතනවා ඊළඟ අවුරුද්ද මීටත් වඩා ලස්සනට කරන්න පුළුවන් වෙන්න කියලා. සුබ අලුත් අවුරුද්දක් වේවා. මම සුමිත් ඍෂි ෆ්ලෝර් එකෙන් අද වෙඩින් මෙම්බර්ස්ලාගේ අවුරුදු උත්සවය ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්ද ඇත්තටම ගොඩක් ලස්සනයි හැම දෙයක්ම. මේට වැඩිය ලබන අවුරුද්දේ තව ලස්සනට කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනනියම හරිය. තව ඉතින් අදත් වෙඩින් සප්ලයර්ස් ලාගේ මේ අවුරුදු උත්සවයට ආවා. සතුටු වෙන අපේ යාළුවෝ ඔක්කොම එකතු වෙන දවසක් නිසා බොහොම සතුටුයි. ඉතින් හැමෝම එකතු වෙලා විනෝද වෙනවා. අවුරුද්දක් පාසා මේ කරන වැඩේ මම හිතන්නේ අපි කට්ටිය තව තවත් එකතු කරන්න හොඳ ටෝට් එකක් කියලා හිතනවා. ඉතින් ස්තුතියි වෙඩින් සප්ලයර්ස් මට ආරාධනා කරපු හැමෝටම. මේ අවුරුද්දේ වෙඩින් සප්ලයර්ස් ලාගේ අවුරුදු උත්සවයට සහභාගී වුණා. හැම අවුරුද්දම වගේ ඉතින් ගොඩාක් හොඳ සංවිධානය කරලා තියෙනවා. හැමදාමත් ආසයි මේ විවාහ මංගල ශාස්ත්‍රයේ හැමෝම වගේ එකතු වෙන දවසක් තමයි මේ විවාහ මංගල උත්සව සම්පූර්ණකරුවන්ගේ අවුරුදු උත්සවය කියන්නේ. ඉතින් අත ලස්සන දවසක් සුන්දර දවසක් දවස් පුරාම අපි සතුටින් එන්ජොයි කරනවා. අපි වඩන් ගමුද? පටන් ගන්න කලින් එහෙනම් අපි දැන් මෙහෙම මූණට මූණ ගහලා ඉන්නකො. මූණට මූණ ගහලා. අර පිළිගන්න එනකොට පස්සේ කන්නේ. ඉස්සක් දෙන්න වගේ. ඔව් ගන්න ෆොටෝ ගන්න වීඩියෝ ගන්න. ඉවරද අර? golden photography ඉවරද ෆොටෝග්‍රැෆි තියෙනවා මෙයාට බාර දෙන්න. ඔව් එකෙන්ම ඔයගොල්ලෝ මොනවා හරි ෆොටෝග්‍රැෆි hina වෙලා ගන්න ඕන නම් මට කතා කරන්න. hina වෙන්න නැත්නම් කරන්න දෙන්න. ඒවා මම සාමාන්‍යයෙන් වෙඩින් ෆොටෝ එකක් දෙන්නේ අඬන ඒවා. මොකද හේතුව මේ ගෙදර මලගෙවල් වගේ ෆොටෝ ගහලා වැඩක් නැහැ. ගොඩක් මේ වෙඩින් ෆොටෝ තියෙන්නේ අර එහෙම ෆොටෝ. එහෙම තියන්නේ නැහැ මම. hina වෙලා ඉන්නවා. කපල් එකක් ලස්සනට ඉන්නවා නම් ගෙදරට සෞභාග්‍ය උතුරනවා. ප්‍රශ්න තිබ්බත් කමන්නේ hina වෙලා ඉන්නවා. ඔව් සල්ලි උතුරනවා මචං hina වෙලා ඉන්නවා. ඒක තමයි. මොන ප්‍රශ්නයක් hina වෙන්න ඉතින්. ඒකනේ. බොම්බගෙන හිටියා මෙන්න මේ වගේ. මේ ළමයි පස්සේ ගෙනවා. ෆොටෝ එක. තමයි මේ මොනවද?
පොඩ අහගන්න. ගස් ලැබු ගෙඩියට ගණන් කරන්න ඉන්නේ. අවසන් වටේ වැඩිම තමයි කියන්නේ. ඊට පස්සේ මමද? නෑ තව ඇති කට්ටිය. 870ක් කියලා තියෙනවා මං කිව්වේ 850. 1275 ඉන්නවා. බලමු. එච්චර තියෙනවද? කලින් දන්නවද? බලමු. මම ජයනි මාන්නකේ සලොන් ලාවිෂ්. ඉතින් අද විශේෂ දවසක් වෙඩින් වෙන්ඩර්ස් අවුරුදු උත්සවයේ තියෙන වෝටර් සේජ් එකේ. ඉතින් අපි හැමෝටම අද විශේෂ දවසක් හැමෝම සහභාගී වෙලා තරඟවලට සහභාගී වෙනවා. ඉතින් මම ඉතින් තරඟ කරන හැමෝටම අද විශ් කරනවා. ආයුබෝවන් ඉතින් අද අපි වෙඩින් වින්ඩෝස් එකේ අපි සියලු දෙනාම අද රූපලාවන්‍ය ශිල්පීන් වගේම ඡායාරූප ශිල්පීන් බොහෝ ප්‍රමාණයක් සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අද ගොඩාක් සතුටු දවසක්. ඇත්තටම කාලෙකින් මේ වගේ අවුරුදු උත්සවයක් සංවිධානය කරලා තිබ්බා වෙඩින් වින්ඩෝස් එකේ. ඉතින් අපි හිතනවා මීටත් වඩා අද වගේම මීට වඩා තවත් ඉස්සරහට තවත් ලස්සන දේවල් කරන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ත්‍රිමාලි විජේවීර. දෙවෙනියක් ගන්න. දෙවෙනියක් කෙනාගෙන් ගන්න තුන්වෙනියක් ගන්න. කොහොමද කාලද නාලද? රයිට් අපි බලමු මේ අයියා මේ ෂර්ට් එකනුත් එක්ක කාලා දිනවා පුදුමයි. මේ මූණ පෙන්න කොමඩ ගෙඩිය කොමඩ කාලේ ඉන්න මූණ ලං කරගන්න මූණට ලං කරගන්න කොමඩ දෙක හායි සුබ අලුත් අවුරුද්දක් වේවා. මම සඳරේකා. හායි මම ආශාරා මෙන්ඩිස්. ඉතින් අද වෙඩින් වෙන්ඩර්ස් ලගේ අවුරුදු උත්සවය තියෙනවා. අපි දැන් මේකට සහභාගී වුණා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා next time අපි අවුරුදු උත්සවයට සහභාගී වෙන්න කියලා. ඉතින් ඔයාලා හැම දිනකටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ අය කිව්වේ වත් දවස් එකට අපි මේ ඇවිල්ලා ඉන්නේ හැමදාමත් වගේම අපි වෙඩින් වෙන්ඩර්ස් ලගේ අවුරුදු උත්සවය තමයි මේ පවත්වන තැනට ඇවිල්ලා තියෙන්නේ. අපි වෙනදා වගේම හුඟ සතුටින් හැමෝම සහභාගී වෙලා තියෙනවා. ඒක අනුග්‍රහකත්වයක හැරිලා අපිට ලොකු සතුටක්. ඒ වගේ මේගොල්ලොත් ගොඩක් සතුටින් ඉන්නවා. ඒගොල්ලන්ගේ වැඩ කරන මේ ආයතනවල සේවක සේවිකාවන් සහ පවුල්වල හැමෝම ගොඩක් සතුටින් අද දවසේ කාලය ගත කරන බව මට පේනවා. ගොඩක් සතුටුයි. යාළුවනේ ඔන්න අපි වෝටර් සේජෙන් දැන් කණ්ඩ යන්නේ. අපිත් එක්ක ඉන්නවා 3 Towers tour company. ඉතින් ඔබට අවශ්‍ය විදේශ සංචාර ඒ වගේම 3 Towers තමයි මැලේසියා, බැංකොක්, සිංගප්පූර්, මාලදීව, වියට්නාම් වගේ ඉතාමත් විවිධ රටවල් වලට හොඳම tours කරන හොඳම සර්විස් එකක් දෙන 3 Towers tour company එක. ඒ වගේම ගුවන් ටිකට් පත්, සංචාරක වීසා ඔබට අඩගෙන ලබා ගන්න පුළුවන්. travel insurance ලෝකේ ඕනෑම රටකට ගුවන් ටිකට් පත්, වීසා, නවාතැන් පහසුකම්, ඒ වගේම සංචාරක ආරක්ෂණ වගේම රට පුරා විදුලි ශාඛා ජාලය කුරුණෑගල, කොළඹ, මහනුවර, යාපනය, මීගමුව වගේ මුළු රටේම විහිදී ගිය ශාඛා ජාලයක් හිමි 3 Towers tour company එක ඔබට ලබා ගන්න පුළුවන්. කොමඩු කෑමේ තරගේ දෙන්න මූණත් කොමඩු වගේ. ඔට්ටපර ගහන යා කොමඩු ගහලා තියෙන්නේ මූණත් කොමඩු වගේ දැන්. අපිට අභිවන්දන එන්න. ඔට්ටපර ගෑ මහා තරගේ. ජයග්‍රාහකයා අපි ළඟ ඉන්නවා. අපි කල්පනා කළා කොමඩු කෑමේ මහා තරගේද? ඉවරයි නේ. ඔයාගේ සයිස් එක හිටියෝ මදි. ඇති හොඳට ඇති. අපි දිනලා ඇවිල්ලා ඉන්නේ නේද? ඔව් අපි දිනලා දැන් කෑල්ල කෑල්ල කන්න යන ඔක්කොම එකතු වෙලා. දිනලා දින්නේ. දැන් මනුස්ස පාටට කනවා. ඒක මේල් එකක් ආවා ඉතින් ඒක මේල් එකක් දාවේ පල්ලයට මේල් එකක් ආවේ හරි ready start ඉන්න අත පස්සෙන් දාන්න උඩ විරාගන්න තියෙනවා මොන එයිලා තියෙනවද කොහොමද එකක් කරලා යන්නේ කියලා හරි ජව්වා ready ඉතින් එක ඉනා එලා ඉන්න ප්‍රශ්න දෙපඩ කවන්න රයිට් විබන් වෝටර් සේජ් උඹට අමුදින් කියන්න ඕනේ ඉනා යා ආයි ඉතින් මම තියන්නේ
ආයිත් අන්න. ඇයි මොකද? අන්න ඉතින් අද මමත් සහභාගී වෙනවා The Wedding Vendors 2025 අලුත් අවුරුදු උත්සවයට. ඉතින් මම වෘත්තියෙන් ඇත්තටම ඉවෙන්ට් ප්ලෑනර් කෙනෙක්. මෙච්චර දවසක් තිබ්බ කාර්යබහුලතාවයත් එක්ක කිසිම එකකට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉතින් මම මේ අවුරුද්ද හිතාගත්තා මේ අවුරුද්ද උත්සවයට නම් කොහොමද සහභාගී වෙනවා කියලා. මම කලින් මේගොල්ලන්ගේ අවුරුදු උත්සව දැකලා තියෙනවා. හරිම ලස්සනට මේ හරිම හොඳට හරිම විනෝදකාමී විදිහට ඒගොල්ලන්ගේ මේ අවුරුදු උත්සවය ප්ලෑන් කරනවා. ඉතින් මේ අවුරුද්දේ මමත් ආවා Water Edge එකේ පැවැත්වෙන මේ අලුත් අවුරුදු උත්සවයට. සැලොන් නදී නායක ඇත්තටම අද වෙඩින් වෙන්ඩර්ස්ලා එකතු වෙලා මේ පවත්වන අවුරුදු උත්සවය අවුරුදු සැරයක් අපි පවත්වන්නේ. ඇත්තටම අපේ ඉන්ඩස්ට්‍රි එකේ මම බියුටිෂියන්, ඒ වගේම සැලොන්, ෆ්ලවර්ස්, හොටෙල්ස්, එතකොට හැම ඉන්ඩස්ට්‍රි එකේ ඔක්කොම එකතු වෙලා මේ දෙන කර්තව්‍ය ඇත්තටම හරිම ඇප්‍රීෂিয়েට්. මොකද අපි හැමෝම එකට එකතු වෙලා මේ කරන දෙයින් අපි ලොකු විනෝදයක් ලබනවා වගේම අපේ එකමුතුව අපේ සහයෝගය හැම දෙයක්ම එකතු වෙලා තමයි මේ දේ ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් සතුටින් කියන්න කැමති යාළුවෝ ටික ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා අපි විශාල සංඛ්‍යාවක්. ඒ ඔක්කොම අද මෙතනට ඇවිල්ලා තියෙනවා. හරිම සතුටුයි. ඉතින් අද දැන් මේ වෙනකොට භාගයක් වගේ පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. බලමු ඉස්සරහ ටිකත් අපි හැමෝම එන්ජොයි කරනවා. ආපු නැති අයත් දැන් මේ වෙනකොට ආපු නැති අය හෝ මම ආදරයෙන් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මෙතන සහභාගී වෙන්න කියලා. අයිබෝවන්. සුබ අලුත් අවුරුද්දක්. ලොක්කා අංගරාලගේ ආපු සෙට්ටුනේ. වොයිස් කට් එක දෙමුද? උඹල තව මෑට පුලා. අර බයිඩ මානේ කොට අरे මහා අවුරුදු වංචාව. බොහොම සතුටු දවසක් අද වෙඩින් වෙන්ඩර්ස් ලගේ අවුරුදු උත්සවය. ඒ කියන්නේ මේක අපේ අවුරුදු උත්සවය. ඉතින් අද හැම රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ඉන්න හැම කෙනෙක්ම මෙතට ඇවිල්ලා තියෙනවා. ප්‍රවීණයන් වගේම නවකයන් හැම කෙනෙක්ම ඉතින් හරි සතුටුයි. මේ වගේ අවුරුද්දකට එකපාරක් ඒ කියන්නේ අපි හැම වරින් වර හමු වුණත් මේ වගේ සතුටු වෙන්න පුළුවන්, විහිළු තාලු කරන්න පුළුවන්. ඒ වගේම අවුරුද්ද කියන්නේ අපේ කාලයක් තිස්සේ පැවතිගෙන එන දේවල්, ඒ හොඳ දේවල් ඉදිරියට අරයි යන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන් දවසක් අද. ඉතින් ඒක නිසා අද හැම කෙනෙක්ම බොහොම සතුටින් ලස්සනට ඇවිල්ලා තියෙනවා. හරි සතුටුයි. අපිත් ගොඩක් කාර්යබහුල වුණත් බොහොම ආසාවෙන් මේ අවස්ථාවට ආවේ. ඉතින් ඇත්තටම හරි සතුටුයි කියලා කියන්න පුළුවන්. මම හෝමාගම දිනාගෙන ආවේ මේ වෙඩින් ස්ටාර්ට් එකේ මට ආරාධනා කළේ මම ආවේ. ඇත්තටම අපි අත්කන් කට්ටිය අපිට ලොකුම සතුටක් විනෝදයක් ගෙන දුන්නා මෙතන වැඩ කරන අපේ මෙතන ඉන්න කාර්යමණ්ඩල අපිට හරියට හොඳට සැලකුවා. අපි විනෝද වුණා, මේ ක්‍රීඩාවට සහභාගී වුණා. හරිම සතුටු දවසක් අද. මේ වගේ වැඩසටහන් වලට මම හිතන තවත් ඉදිරියට තවත් මීට දියුණු වෙන්න මේ වගේ වැඩසටහන් කරන්න වරම් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන සුබ පතනවා මේ හැමෝටම. හැමෝම ඊළඟ අවුරුදු උත්සවයට එන්න කියලා මම යෝජනා කරනවා හැමෝටම. මේ වගේ වැඩසටහන් වලින් අපේ ඉදිරි අනාගතයේ මේ පොඩි ළමයින්ගේ ඉදිරි අනාගතය තවතවත් ඉස්සරහට යන්න පොඩි සෑහෙන්න උපයෝගී වෙනවා. ඇත්තටම හරිම සතුටු දවසක් අද. බොහොම ස්තුතියි අපිට මේ වැඩසටහනට ආරාධනා කරාට. දැන් තියෙන්නේ කොස්ටපොර ලේඩිස් කොස්ටපොර. ළඟටම එන්න එපා. පොඩි ඉඩක් තියාගෙන යන්න. අපි වට තුනකින් යන්නේ. මේ දා පොඩ වලලා 2 3 Hi, මම වොන් සැලොන් වොන් ඩිලු. ඉතින් වෙඩින් වෙන්ඩර්ස් ලගේ අවුරුදු උත්සවය හැම්පාරම තියෙනවා. ඉතින් මේ පාරක් තිබ්බා. ගොඩක් ඉවෙන්ට්ස් තිබ්බා. අපි එන්ජොයි කරා. හැම අවුරුද්දකම මේ වගේ තියෙනවා නම් අපි ගොඩක් කැමතියි. මොකද වෙඩින් වෙන්ඩර්ස්ලට එකතු වෙන්න තියෙන chance එකක් මේක. ගොඩක් සතුටුයි අද දවසම full happening. ඉතින් ඊළඟ අවුරුද්දේත් අපි මේ වගේම එකක් බලාපොරොත්තු වෙමු. Thank you.
අපේ නන්ද පරාදන්නේ ඇම්සාවේදී ඉන්නේ. ගහපන් ඕකි තමයි අට බයින වගේ මොකක්ද ගන්න ගහන්නේ මේක බෑවා සෝ අපිටත් කම්මැලි කකුල තියන්න බෑ අයියෝ අපිටත් කම්මැලි විතර voice cut එකක් දුන්නද? කියනද ඔම? ඔම කියන. කට්ටියම කියන්නේ. මම කිව්වා. වා කිව්වේ නෑ. මම කිව්වා. කොහේ එලෙද? අයි කිව්වේ මම විතරක් පෙන්න. හරි වාට මොනවද කියන්නේ? මාත් කලින් කිව්වා මැත්. වා කිව්වද? ඒක ඔයාලා තමයි කියන්නේ. මෙයා තමයි මෙයාට ඕනේ කිව්වා කියන්නේ. මෙයාට මොනවද මේ ලෝකයට දෙයක් තියෙනවා කියන්නේ. මොනවද? ලෝකයට දෙයක් කියන්න තියෙනවා. ලෝකයට मैं वर्गी गुणरत्न मेरा बेटकश इंस्ट्रक्टर ඉතින් ඇත්තම කියනවා නම් මේ හරිම සන්තෝෂයි අද දවසේ මට මේ කරපු ආරාධනාවට. මොකද මේ අපි ගොඩාක් එන්ජොයි කරා උදේ ඉඳලම. ඉතින් මමත් අපේ කට්ටියකුත් ලොකු ප්‍රමාණයේ බියුටිෂියන්ලා මෙතන රැස්ලා ඉන්නවා. ඇත්තටම උදේ ඉඳලම කිසිම කම්මැලිකමක් දැනුන්නේ නැහැ අපිට අද වැඩසටහන. ඒක නිසා ඕගනයිස් කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ වගේ දවසක් ලස්සන දවසක් අපිට කරා. හැමෝටම සුබ අවුරුද්දක්. කබ්බදින්න යනවා. කබදින්න ඒක තමයි කට්ටිය එනක බලන් ඉන්නේ. කබද. අදිනවද? එහෙනම් බලමු. ඇත්තටම අද නම් හරිම සුන්දර ලස්සන දවසක්. අපේ ආදරණීය රූපලාවන්‍ය ශිල්පිනියන්, ඡායාරූප ශිල්පීන්, ඒ වගේම මාධ්‍යවේදීන් හැම දෙනාම එකට එකතු වෙලා කරන මේ ලස්සන අවුරුදු උත්සවය වර්ණයක් කරන්න මටත් ආරාධනා ලැබුණා. ඉතින් තරඟ උදේ ඉඳලම තරඟ විශ්ලේෂණය කරන්න, තරඟ සහභාගී වෙන්න හරිම විනෝදකාමී. ඉතින් මම හිතනවා ජීවිතේ මේ අවස්ථාව මට හරිම හොඳ නෑ කියලා. ඉතින් මම මගේ ආදරණීය ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරෙයි. හැමෝටම වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් ඉස්සරහට මෙයා නාදින පොඩ්ඩක් ඉන්නේ. come on. සැලුන් එකේ නම කී කියා දෙන්න ඕනේ. සැලුන් එකේ නම කී කියා දෙන්න ඕනේ. ඔයත් යන්න. සැලුන් එකේ නම කී කියා දෙන්න. වා කෙලින්ම ඩිජේ ගන්න ඕනේ. 1 ඔව්. අතන. අන්දක ඉස්සරහට ගන්න කකුල ඉස්සරහට ගන්න. ඔය දෙන්න විතරයි බලාපොරොත්තු තියන්නේ. අවන්ත ඕක බැඳ ගන්න එපා. අපිට අතට ගන්න. ගලවපන්.
දිනුමයි හරි නේද? ඔව් මම මෙහෙම හරි. හරි. එහෙනම් ඔය පැත්තට හරිනේ. හරි. අද ඔයා යනවා. හොඳ තරගයක්. ඉතා හොඳ තරගයක්. ඉතා හොඳ තරගයක්. වෙඩින් වෙන්ඩර්ස් බ්ලොග් එක මෙතනින් ඉවර වෙන අවුරුදුමයි කරේ. දැන් අවුරුදු උත්සවයට ගිහිල්ලා මේ පා වෙනවා. තව අවුරුදු උත්සව දෙකකට යන්න තිනවා. මේ ඒවත් ගේන්න බලාපොරොත්තු වෙනවා. බලමු. එහෙනම් ශමීර් බ්ලොග් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අවුරුදු බ්ලොග් නෙමෙයි ඕනම දෙයක් බ්ලොග්ස් විදියට ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු travel and event. එහෙනම් මං ගිහිල්ලා එන්න. ජය වේවා.